සුබ දවසක් හැමෝටම. මම අද ඔයගලන්ට ගේන්නේ පේරාදෙණිය කැම්පස් එකේ අපි හැමෝම අහලා තියෙන විදිහට පුදුම හතක් තියෙනවා. ඒ පුදුම හත මොනවද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. මේ වීඩියෝ එකේ මට ඔයගලන්ට ගේන්න පුළුවන් වෙන්නේ පුදුම 6ක් විතරයි. ඊතුරු පුදුමය මට මේ වීඩියෝ එකේදී රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මේ පුදුම 6 මම ඔයගලන්ට අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි මම ඔයගලන්ට පෙන්වන්න පළවෙනි පුදුමය. මේක තමයි මුහුදු මට්ටමේ ඉඳන් වැඩිම උසකින් තියෙන කඩලාන ශාකය. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලොකු ඒරියා එකක ඊටාම ලස්සනට මේක විහිදලා තියෙනවා. මේක තමයි මම ඔයගලන්ට පෙන්වන්න දෙවෙනි පුදුමය. මේකට කියන්නේ අක්බාර් පාලම කියලා. මට දැනගන්න ලැබිච්ච විදිහට මේකේ විශේෂත්වය තමයි මේක තනිකර කොන්ක්‍රීට් තට්ටු තුනකින්, ඒ කියන්නේ කොන්ක්‍රීට් හරි ගල් හරි කොහොම හරි තට්ටු තුනකට තමයි කොටස් තුනකට තමයි මේක හදලා තියෙන්නේ. ඒ කොටස් තුන එකිනෙකට සම්බන්ධ කරලා නැහැ. ඒක තමයි මට දැනගන්න ලැබිච්ච විදිහට මේකේ තියෙන විශේෂත්වය. මම ඔයගලන්ට පෙන්වන්නන්ගේ සම්බන්ධ කරලා නැතුව තියෙන තැන කොහොමද පේන්නේ කියලා. ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හිඩසක් තියෙනවා මෙතන. මේ වගේ කොටස් තුනක් එකතු කරලා තමයි මෙතන හදලා තියෙනවා කියන්නේ මේ පාලම. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. මේක තමයි මම අද දවසේ ඔයගලන්ට පෙන්වන තුන්වෙනි පුදුමය. මේකේ විශේෂත්වය තමයි මේ සියලු කණු හදලා තියෙන ගල් වලින්. මෙතන හුලං කපොල්ලක් තියෙන නිසා ඒ හුලං කපොල් වලට බාධාවක් නොවෙන්න තමයි මේ විදිහට මෙතන යට තට්ටුව හුලං යන්න ඉඩ තියලා උඩ බිල්ඩින් එක ගොඩනගලා තියෙන්නේ. මේක තමයි මම ඔයගලන්ට පෙන්වන හතරවෙනි පුදුමය. මේකේ විශේෂත්වය තමයි මේ ධාවනපතය නිර්මාණය කරලා තියෙන්නේ තනිකර ගල් අඟුරු වලින්. ඉස්සර කොහොමද ගල් අඟුරු වලින් තමයි ධාවනපත නිර්මාණය කරනවා කියලා මට දැනගන්න ලැබුණේ. හැබැයි දකුණු ආසියාවෙන් දැනට ඉතුරුලා තියෙන එකම ගල් අඟුරු ධාවනපත විදියට මේක සලකන්නේ. ඒ හින්දා තමයි මේක පුදුමයක් විදියට සලකනවා කියලා මට දැනගන්න ලැබුණේ. මේක තමයි මම ඔයගලන්ට පෙන්වන පස්වෙනි පුදුමය. මේක එලිමහන් රංගපීඨයක්. මේකේ යම්කිසි ඉදිරිපත් කිරීමක් වේදිකාව මත ඉඳන් කරද්දී ප්‍රේක්ෂකාගාරයේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට එක හා සමානව ඇහෙනවා කියන එක තමයි මේක විශේෂත්වය විදිහට සලකන්නේ. ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ 6 වෙනි පුදුමය. මේක තමයි කැම්පස් එක ඇතුලේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොයිම තැනකවත් කරන්ට් එකට වයර් එළියෙන් ඇදලා නැහැ. ඔක්කොම භූගතව තමයි තියෙන්නේ. මේකත් පුදුමයක් විදිහට තමයි සලකන්නේ. ඒක නිසා මාර විදිහට කැම්පස් එක සුන්දරත්වය රැගෙන තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ 7 වෙනි පුදුමේ මට රෙකෝඩ් කරගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. 7 වෙනි පුදුම විදිහට සලකන්නේ කොරිඩෝ එකක් තියෙනවා කියලා කියනවා. ඒක මාරම දිගයිලු. එහා කොනේ ඉන්න කෙනෙක්ට මෙහා කොනේ තමන්ගේ හොඳම යාළුවා හිටියත් අඳුර ගන්න බැරි තරම් දිග කොරිඩෝ එකක් තියෙනවලු. ඒක තමයි පේරාදෙණිය කැම්පස් එකේ 7 වෙනි පුදුම විදිහට සලකන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක ඔයගලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලඟටම ගෙන්න ගන්න. සුබ දවසක් හැමෝටම වෙනවා.